සාමාන්‍යයෙන් රැකියා දැම්වීමක් දැක්කම අපි හිතන්නේ ඒක නිකම්ම නිකන් නිවේදනයක් කියලා විතරයිනේ. හැබැයි ඒක ඇතුලේ තියෙන නියම අවස්ථාව හරියටම අඳුරගන්නේ කොහොමද? ආන්න ඒකයි ප්‍රශ්නේ. ඉතින් අපි අද කරන්න යන්නේ LECO සමාගමෙන් දාපු මේ දැන්වීම අරගෙන ඒකේ ඇතුළටම ගිහින් බලන එක. හරි ඔන්න තියෙනවා අපේ මූල ආශ්‍රය මේ තියෙන ලංකා විදුලි සමාගම අපි කවුරුත් දන්න විදිහට LECO පළ කරපු රැකියා දැන්වීම එක දෙයක් බලන්න එකම දැන්වීම සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි භාෂා දෙකින්ම පළ කරලා ඒකෙන් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් නේද මේ තනතුරේ තියෙන වැදගත්කම ගැන. හොඳයි. එහෙනම් මුලින්ම බලමු LECO සමාගම ඇත්තටම හොයන්නේ කාවද? මේ දැන්වීමට අනුව කියන්නේ මේ රැකියා අවස්ථාව හරියටම මොකක්ද? තනතුර තමයි නඩත්තු විධායක. එම නැත්නම් මේන්ටනන්ස් එක්සිකියුටිව්. ඔය පිටිපස්සෙන් තියෙන ක්ලාස් 2 ග්‍රේඩ් 2B කියන එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේක නිකන් තනතුරක් නෙවෙයි ආයතනයේ ව්‍යුහය ඇතුලේ නිශ්චිත තලයක තියෙන යම්කිසි වගකීමක් තියෙන තනතුරක් කියලා. හරි. ඕනම රැකියාවකට අයදුම් කරන්න කලින් ඒ ආයතනය ගැන ටිකක් හොයලා බලන එක හරිම වැදගත්. ඉතින් කවුද මේ LECO කියන්නේ? මේ සමාගමේ පරිමාණය, ඒ කියන්නේ විශාලත්වය සහ රටට තියෙන බලපෑම මොන වගේද? ඔන්න බලන්න ලක්ෂ 6.5කටත් වඩා වැඩි පාරිභෝගික පිරිසකට LECO සේවය සපයනවා. මේක නිකම් විලක්කමක් නෙමෙයි. මේකින් පෙන්වන්නේ LECO කියන්නේ අපේ රටේ යටිතල පහසුකම් වලට නැතුවම බැරි, ඊටාම ස්ථාවර දැවැන්ත ආයතනයක් කියන එක. ඒ වගේම සේවක සංඛ්‍යාව 1400ක්. මේ වගේ ලොකු ආයතනයක කොටස්කරුවෙක් වෙනවා කියන එකේ තේරුම තමයි සාමාන්‍යයෙන් වෘත්තීය දියුණුවට ස්ථාවරත්වයට හොඳ ඉඩක් තියෙනවා කියන එක. හරි. දැන් අපිට ආයතනය ගැන හොඳ අදහසක් තියෙනවා. අපි දැන් ආපහු හැරෙමු අර තනතුරු පැත්තට. බලමු මේ නඩත්තු විධායක කියන තනතුරට අවශ්‍යම කරන මූලික සුදුසුකම මොකක්ද කියලා. මෙන්න මේක තමයි මේ දැන්වීමේ තියෙන වැදගත්ම සමහර විට ටිකක් පුදුම හිටින කාරණය. තනතුරේ නම නඩත්තු විධායක වුණාට ඒගොල්ලෝ හොයන්නේ ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණය, ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පිළිබඳ උපාධියක්. ඒකෙන් පැහැදිලි නේද? මේක නිකම්ම නඩත්තු වැඩක් නෙවෙයි, මේකට ව්‍යාපෘති කළමනාකරන හැකියාවන් අනිවාර්යයෙන්ම ඕනේ. ඊළඟට මේ දැන්වීමේ බොහොම පැහැදිලිව කොහෙත්ම මඟහරින්න බැරි ප්‍රධාන අවශ්‍යතා දෙකක් ගැන කියලා තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. ඔන්න බලන්න මේ අවශ්‍යතා දෙක හරිම සරලයි, ඒ වගේම හරිම නිශ්චිතයි. එක අර අපි කතා කරපු ආදාළ උපාධිය, දෙක 2026 පෙබ්‍රවාරි 9 වෙනිදා වෙනකොට වයස අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ. ඉතින් මේ සුදුසුකම් දෙක හරියටම නැත්තම් ඇතන අයදුම් කරන එකේ තේරුමක් නැහැ. වැටුප ගැන නිශ්චිතවම ගාණක් කියලා නෑ. හැබැයි ආකර්ෂණීය වැටුපක් සහ අමතර ප්‍රතිලාභ ගැන සඳහන් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් වෙළඳපොලේ ප්‍රමිතීන්ට ගැළපෙන හොඳ වන්දි පැකේජයක් ලබා දෙන්න සූදානම් කියන එකට දෙන ඉංගියක්. ඉතින් මේ කියපු සුදුසුකම් ඔබට ගැළපෙනවද කියලා හිතෙනවද? එහෙමනම් කතාවේ ඊළඟ කොටසට යමු. ඒ කියන්නේ මේ තනතුරට හරියටම අයදුම්පතක් යවන්නේ කොහොමද කියලා බලමු. සාර්ථක අයදුම්පතක් යවන්න නම් වැදගත්ම දේ තමයි දැන්වීමේ දීලා තියෙන උපදේශ අකුරටම පිළිපදින්න එක. ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපි බලමු ඒ පියවරෙන් පියවර මාර්ගෝපදේශය මොකක්ද කියලා. හරි, මෙන්න තියෙනවා පියවර 4ක්. පළවෙනියට සවිස්තරාත්මක CV එකක්. ඒකෙන් තමන්නේ අත්දැකීම් පෙන්වන්න ඕනේ. 2. අධ්‍යාපනික සහ වෘත්තීය සහතිකවල කොපි. ඒකෙන් සුදුසුකම් තහවුරු කරනවා. 3. ඥාතින් නොවල නිර්දේශකින් දෙන්නේකේ විස්තර. අන්තිමට 4 වෙනි එක ලියුම් කවරේ උඩ වම් කෙළවරේ අයදුම් කරන තනතුර පැහැදිලිවම ලියන්න. මේකෙන් ඇත්තටම ඔයාලගේ වැඩේ ලේසි වෙනවා. හරි, මේ ඔක්කොම ලියකියවිලි එකතු කරලා යවන්න ඕනේ ලිපිනේ තමයි මේ තියෙන්නේ. එක දෙයක් මතක තියාගන්න, මේක යොමු කරන්න ඕනේ අතිරේක සාමාන්‍ය අධිකාරී මානව සම්පත් හා පරිපාලන අංශයට. එතකොට තමයි හරියටම තමන්ගේ අයදුම්පත නියමිත පුද්ගලයන් අතටපත් වෙන්නේ. ඔන්න මේ තමයි මේ කතාවේ තීරණාත්මකම දිනය 2026 පෙබ්‍රවාරි 9. හොඳට මතක තියාගන්න මේ දවසෙන් පස්සේ ලැබෙන කිසිම අයදුම්පතක් ගැන සලකා බලන්නේ නැහැ. ඒ නිසා කල් තියාම වෙඩේට බහින එක නුවණට හුරුයි. හොඳයි, දැන් අවසන් දිනයත් ළඟ එනවා. ඉතින් අවසාන වශයෙන් හිතන්න දින ප්‍රශ්නය මේකයි. මේ රැකියාවට අවශ්‍ය අවම සුදුසුකම් ටික සපුරන එකද වැදගත්? එහෙම නැත්නම් අනිත් සිය ගාණක් ආයදුම් කරුවන් අතරින් කැපී පෙනෙන විදිහ ආයදුම්පතක් නිර්මාණය කරන එකද? මොකද ඕනෑම රැකියාව අවස්ථාවක් දිනා ගැනීමේ රහස පටන් ගන්නෙ අන්න එතනින්.